අවස්ථාවේදී අපේ මේ වලලු කර පෙරලීමට ලක් වෙනවා. ඇන්කල් ස්ට්‍රේන් කියලා අපි කියනවා. ගොඩක් ඉන්දියානු දෙනකොට මේ වලලු කර ආශ්‍රිත මාංශ පේශි ශක්තිය අඩු වීමට ලක් වෙනවා. එතකොට ඒ ශක්තිය නැවතත් මූලික වශයෙන් වැඩි දියුණු කරගන්න අපි වලලු කර ආශ්‍රිතව කරන මේ ඇන්කල් ස්ට්‍රෙන්තනින් එක්සර්සයිසස් ටිකක් තියෙනවා. අපි ඒකට මේ වගේ රෙසිස්ටන්ස් බෑන්ඩ් එකක් පාවිච්චි කරනවා. අපි බලමු මේ ව්‍යායාම මොනවද කියලා. එස්දී යන්න වෙන්න. එතකොට අපි මුලින් කකුල මේ ඇන්කල් එකේ මේ විවිධ මූවමන්ට්ස් තියෙනවා. මේ උඩට කරන පල්ලෙහාට ඇතුළට මේ ඇතුළට උඩට කරලා උඩට කරන මේ කුඩා ඇඟිල්ල උඩට කරන එක. මේ මූවමන්ට්ස් ටික නැවතත් ශක්තිමත් කරන එක තමයි අපි සිද්ධ කරන්නේ. ඒ සඳහා අපි ප්‍රතිරෝධයක් දරා ගැනීමට මේ බෑන්ඩ් එක යූස් කරනවා. අපි රැසඳී ඉඳ ගන්නකොට සිට් ඉඳලා කකුල කෙලින් තියාගන්න. මෙතනින් අල්ලගන්න. වාගේ පැත්තට අල්ලගත්තම කළා මුලින්ම කකුල පටන් ගන්න ඕනේ මේ අංශක 90ට ඇන්කල් එක. හොඳට ඇදලා අල්ලගෙන මේක පල්ලෙහාට කරන්න. අප්. සම්පූර්ණයෙන් පල්ලෙහාට ගන්න. right good. down. එතකොට තේරෙනවා මේ කාෆ් එකේ කකුලේ ඒ යට කොටසේ මාංශ පේශිය ශක්තිමත් වෙනවා. එතන පල්ලෙහාට කරනවා. ඒතර එක මූවමන්ට් එකක් ඒවා 10ක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි නැවතත් රිලැක්ස් කරනවා. ඊට පස්සේ පල්ලෙහාට කරන තව මූවමන්ට් එකක් තමයි මේ කුඩා ඇඟිල්ල ඇතුළට කරන්නේ. එතකොට අපි මෙතනින් හොඳට තදින් අල්ලගෙන අපි කියනවා මේ කුඩා ඇඟිල්ල ඇතුළට කරනවා. 1 2 හොඳට කෙලින් ගේනවා 3. දැන් ඒතර ප්‍රතිරෝධය මේ අතර යොදන්නේ. ඒ හින්දා අපි මේ කරන ව්‍යායාමයේ පොඩ්ඩක් මේ මාංශ පේශියට දැනෙනවා. ඒක ශක්තිමත් වෙනවා මේ පිටපැත්තේ තියෙන මේ මාංශ පේශිය. පොඩි ඇඟිල්ල ඇතුළට කරනවා. ඒකත් 10 සැරයක් සිද්ධ කරනවා. ඊට පස්සේ රිලැක්ස්. ඊට පස්සේ ආපහු ඊළඟ මූවමන්ට් එක පල්ලෙහාට තියෙන එක තමයි මේ ලොකු ඇඟිල්ල ඇතුළට කරන එක. මේ මූවමන්ට් එකත් වැදගත්. අපි විවිධ uneven surfaces වල යනකොට මේ අපේ සමපරතාරයටත් හරි වැදගත්. ඉතින් අපි නැවතත් එක ඇදීමට ලක් කරලා ප්‍රතිරෝධයක් දීලා ඇතුළට කරකවන්න. 1 2 3 වගේ 10ක් කරා. දැන් අපි කරේ වලලු කර පල්ලෙහාට කරන ව්‍යායාම. පල්ලෙහාට කරා පොඩි ඇඟිල්ල මේ පැත්තට කරා ලොකු ඇඟිල්ල මේ පැත්තට. මේ හැම එකක්ම 10 සැරයක් කරනකොට 10 ඒවා 3ක් සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට අපි බලනවා මේ වලලු කරම උඩට කරන ව්‍යායාම. අපි පල්ලෙහාට කරා එක සැරයක් අනිත් එක උඩට කරනවා. උඩට කරනකොට මේ කකුලේ උඩ කොටසේ මාංශ පේශි තමයි ශක්තිමත් කරලා උඩට කරන්නේ. එතකොට දැන් කවුරු හරි මෙතනින් අල්ලන් ඉන්න ඕනේ. එක්ක මේක කොහරි බඳින්න ඕනේ. එතකොටත් මේ ප්‍රතිරෝධයක් අපි මේ පැත්තෙන් දෙනවා. ඒ දෙන එකට විරුද්ධව තමයි මේ කරන්නේ. එතකොට මේ අර පොඩි කුඩා මාංශ පේශි ශක්තිමත් වෙනවා. 1 2 3 ඒ වගේ 10ක් කරනවා. නිකන් ඉන්නවා. ඊට පස්සේ ආපහු කුඩා ඇඟිල්ල උඩට කරනවා. ඉස්සෙල්ලා පල්ලෙහාට අපි කරේ කුඩා ඇඟිල්ල උඩට 1 2. දැන් ගොඩක් වෙලාවට ඇන්කල් එක පෙරුණාම මෙන්න මේ පැත්තේ ලිගමන්ට්ස් තමයි ඩැමේජ් වෙන්නේ. ඉතින් මේ ව්‍යායාමයේ වැදගත් මෙන්න මේ ව්‍යායාමයේ මේ පැත්තට මෙහෙම කරනවා. ඒක කුඩා ඇඟිල්ල උඩට කරමින් කරනවා. 10ක් කරනවා රිලැක්ස් කරනවා. ඒ වගේම 6 වෙනි ව්‍යායාම උඩට කරන 3 වෙනි එක කෙලින් කරා සයිඩ් එකට. දැන් කරන්නේ පොඩි ලොකු ඇඟිල්ල උඩට කරනවා. 1 2 හොඳට අදින්න. 3 ටිකක් අමාරුයි. 4 5 දැන් කෙලින් තිබ්බා උඩට කරා. එතකොට මෙන්න මේ හරිය මාංශ පේශි අපිට දැනෙනවා. දැන් අපි මේ ඇන්කල් ස්ට්‍රෙන්තනින් එක්සර්සයිසස් වල මේ රෙසිස්ටන්ස් බෑන්ඩ් එක පාවිච්චි කරලා අපි උඩට කරන ව්‍යායාම 3ක් කරා ඇන්කල් එක 1 කුඩා ඇඟිල්ල ඒ වගේම පල්ලෙහාට කරන ව්‍යායාම 3ක් කරා. මේ පල්ලෙහාට. එතකොට මේ ව්‍යායාම 6ම එක ව්‍යායාමයක් 10ව 3ක් කරන්න පුළුවන්. කකුල් දෙකටම සිද්ධ කරන්න ඕනේ.